මේ පුණ්‍ය භූමිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා විශාල ප්‍රමාණයක් පාදස්පර්ශයට පත්වුණු භූමියක්. මේ මහා භද්‍ර කල්පේ පහළ වුණු බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ පුණ්‍ය භූමියේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩ ඉඳලා තියෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ 60000ක් භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ පුණ්‍ය භූමියේ වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේම කොණාගමන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 40000ක් පිරිවරාගෙන වැඩ ඉඳලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා 20000ක් පිරිවරාගෙන මේ ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ වැඩ ඉන්න භූමියේ වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ යුගයේ පහළ වුණු අපගේ අසහාය ශාස්ත්‍රුන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වඩින්න කලින් ලංකාවට දෙවතාවක්ම වැඩම කළා. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට මහියංගණයට වැඩම කරලා විශාල පිරිසකට ධර්මයේ මතු කළා. ඒ විශාල පිරිසකට ධර්මයේ මතු කරලා ලංකාවට පළවෙනි වර වැඩිය වෙලාවේ විශාල පිරිසකට මතු කළා කියන්නේ මිනිසුන්ට නෙමෙයි, විශාල දෙවිවරු පිරිසක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිටුවාගෙන හිටියා. පළවෙනි වතාවට ලංකාවට වැඩම කරලා විශාල අරබුදයක්, ලේ වැగిරවීමක් වෙන්න ගිය අවකාශයක් බුදුරජාණන් වහන්සේ මඟහරවලා නැවත වාරයක් වැඩම කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට වැඩම කරලා ලංකාවෙන් වැඩියට පස්සේ දෙවෙනි වර නාගදීපයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. දෙවෙනි වර නාගදීපයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට නාගදීපේ මහෝදරගේ සහායට කැලණියේ රජකම් කරපු නා රජ්ජුරුවොත් මහෝදරට උදව්වට තමයි ගිහින් හිටියේ. එදා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ළඟ වැඩ හිටිය කිරිපළු රුකකට අධිපති වෙච්ච සමිද්දි සුමන කියන දෙවියනුත් එක්ක තමයි නාගදීපයට වැඩම කළේ. ඒ නිසා තමයි ওই නාගදීපයට වැඩම කරන ඡායාරූපවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේට මුතු කුඩයක් දල්වාගෙන ඉන්න විදිහේ ඡායාරූපයක්. එතකොට මේ නිර්මාණකරුවා විසින් කරපු දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේට කිලිපරු රුක තමයි හිසට භාග්‍යතුන් වහන්සේගේ සිරසට අල්ලගෙන හිටියේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දෙවෙනි වර වැඩියාම විශාල ලේ වැగిරවීමක් නවත්තුවා. එදා තමයි බුදුරජාණන් වහන්සේට ඔය මණියක්කිත කියන නාග රජතුමන් ආරාධනා කරන්නේ, ස්වාමීනි ඔබ වහන්සේ පළවෙනි වතාවෙත් අපට අනුකම්පාවෙන් වැඩම කළේ, දෙවෙනි වතාවෙත් මේ වෙලාවේ අපට අනුකම්පාවෙන්මයි වැඩම කළේ. ස්වාමීනි මම රජකම් කරන්නේ කැලණියේ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන නැවත වතාවක් ලංකාවට වැඩම කරන සේක්වා කියලා තුන්වෙනි වර ලංකාවට වඩින්න කියලා දෙවෙනි වර වැඩිය දවසමයි ආරාධනා කළේ. ඒ විදියට බුදුරජාණන් වහන්සේ දෙවෙනි වර වැඩියාම ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ. මානවක වේශයක් අරගෙන ඒ නාග දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරලා තියෙනවා, ස්වාමීනි මම මග බලාගෙන ඉන්නවා, තථාගතයන් වහන්සේ තවම වැඩියේ නෑනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ
භික්ෂු සංඝයා පිරිවරාගෙන ලංකාදීපයට වැඩම කළා. ඒ ලංකාදීපයට වැඩම කර අවස්ථාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර ලංකාවට වැඩම කරලා 500ක් භික්ෂු සංඝයා සමග ඵල සමාපත්තියෙන් මේ ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ වැඩ ඉන්න භූමියේ තථාගතයන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ තනියම නෙමෙයි තුන්වෙනි වර ලංකාවට වැඩම කළේ. මේ අපි වැඩ ඉන්න භූමියේ මේ පින්නතුන් අසුන්ගෙන ඉන්න භූමියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. රාහුල මහරහතන් වහන්සේට ඒ වෙනකොට අවුරුදු 14යි 14ක් වෙච්ච රාහුල මහරහතන් වහන්සේ මේ අපි ඉන්න භූමියේ වැඩ ඉඳලා තියෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පන්න භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර බක්කුල මහරහතන් වහන්සේ මේ භූමියේ සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේට දිවස ලැබුණෙත් එක්තරා රාත්‍රියක මෙබඳු සෑයක් වටේට පහනක් දල්වාගෙන උන්වහන්සේ බොහෝම සංසුන් මානසිකත්වයකින් සක්මන් කරලා තියෙනවා. ඒ සක්මණේ ප්‍රබලතාවයටමයි උන්වහන්සේට දිවස ලැබුණේ කියනවා. එබඳු දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධයන් වහන්සේත් මේ පුණ්‍ය භූමියේ වැඩ ඉඳලා තියෙනවා. එහෙම බලනකොට රහතන් වහන්සේලා විශාල පිරිසක් වැඩ සිටිය භූමියක තමයි අපි මේ වන්දනාමාන කරන්නේ. ලංකාවේ බෞද්ධයෝ මාස 2කට වරක්වත් මේ මහසෑය වන්දනා කරන්න පැමිණෙන්න ඕන. මේක දෙවියන්ට ඍජුවම පේන භූමිය. කාට හරි දෙවියන්ගේ ආශිර්වාදයක් ලබා ගන්න ඕන නම් ලංකා මනුස්ස ලෝකෙ දිහා බලනකොට දෙවියන්ට පළවෙනියෙන්ම පේන්නේ මේ මහසෑය කියනවා. ඒ නිසා මේ මහසෑය ළඟට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් Tamanගේ දුක කිව්වොත් ඒක වහා දෙවියන්ට වැටහෙනවා. අන්න ඒ නිසා තමයි මේ දුකෙන් පීඩා විඳින අපි මේ මහසෑය වන්දනා කරන්න පැමිණෙන්න ඕන. ඒක එකම හේතුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේව සිහි කර කර වන්දනා කරන්ට ලෝකේ මෙබඳු තැනක් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ විදියට කාලයක් වැඩම කරලා ඉඳලා ඵල සමාපත්තියනොත් සංඝයා සමග වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ නැවත ලංකාවෙන් පිටත් වෙලා වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ චම්පා නුවර, කොසඹෑ නුවර, විශාලා මහනුවර, සැවැත් නුවර වගේ විශාල නගරවල් තියෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින්නේ කුසිනාරාවට. කුසිනාරාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු බව ආරංචි වෙලා විශාල පිරිසක් හරියට හඬා වැටිලා තියෙනවා අනේ බුදුරජාණන් වහන්සේව අපට දැක ගන්න බැරි වුණා නේද කියලා. ඔය අතර අජාසත් රජුරෝ කියන්නේ ප්‍රචණ්ඩ මිනිස්සෙක්. හරීම තරුණ කෙනෙක්, දාමරිකයි. බුදුරජාණන් වහන්සේට පැහැදිලා බොහෝම කිට්ටුවෙන් ඇසුරු කළා. ඉතින් මේ අජාසත් රජුරෝ මේ කොයිතරම් ශක්තිමත් ජව සම්පන්න කෙනෙක් වුණත් ඒ අය මේ කතාව එකපාර කියලා නැහැ. බෙහෙත්තොරු 3ක බස්සලා තියෙනවා. පණිවිඩය කියන්න හෘදයාබාධයක්වත් හැදෙයි කියලා බයට. ඒ කාලේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවක ඒක කියන්නට පාවිච්චි කරන හොඳම ක්‍රමයක් වෙන්න තියෙක. බෙහෙත්තොරු 3ක බස්සලා තමයි කියන්නේ රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු බව ආරංචි වෙලා රජුරෝ කෑ ගහලා අඬලා තියෙනවා. කමක් නෑ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා ඉවරයිනි කියලා විශාල රාජකීය පිරිසක් අරගෙන ගිහින් පින්වත්නි කුසිනාරාවේ කඳවුරු බැඳගෙන කියලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ බොහෝම ළඟින් ඇසුරු කළේ මම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම හම්බ වෙන්න ඕන මට.
ඔය විදියට කණ්ඩායම් ගොඩාක් ඇවිල්ලා කියලා තියෙනවා. රාමගාමී කෝලිය සිටු දරුවනුත් ඇවිල්ලා කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපේ પરම්පරාවටත් පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපිට තමයි හම්බෙන්න ඕන. වේටදීප කියලා ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක් ඉඳලා තිනවා. එයත් ඇවිල්ලා කියලා තිනවා නෑ අපිට තමයි හම්බෙන්න ඕන භාගයක්ම. මේ විදියට පින්වත්නි විශාල පිරිසක් ඇවිල්ලා කඳවුරු බැඳගෙන ගඟ අයිනේ කෑ ගහලා පණිවිඩය අවල තියනවා කුසිනාරාවට මල්ල රජවරුන්ට බුදුරජාණන් වහන්සේ මෙහි පිරිනිවන් පෑවට කමක් නෑ ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම හම්බෙන්න ඕන අපිට කියලා. පින්වත්නි මේ විදියට සිදුවීම සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා සාමාන්‍ය කෙනෙකුගේ චිතකයක් දවන විදියට නෙවෙයි බුදුරජාණන් වහන්සේ නමකගේ චිතකයේ දවන්නේ. කපුපුළුම් පටල 500කින් වෙලලා සුදුරෙදි 500කින් වෙලලා සඳුන් චිතකයක රත්තරන් දෙනක බාහලලා දෙන යටින් සිදුරු කරලා සිදුරු අතරින් ගිනි දැල් එනකොට තමයි හැම මස්ලේ නහර ඇට ඇට මිදුළු පිච්චිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන විදියට ධාතුන් වහන්සේලා ඉතිරි වෙනවා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් අදිෂ්ඨාන පහක් කළා. පහෙන් පස්වෙනි අදිෂ්ඨානයේ තමයි රාමගාමී කෝලිය සිටු දරුවන්ට ලැබෙන ද්‍රෝණය අනාගත කාලයේ දුටුගැමුණු නමින් රජෙක් පහළ වෙලා ස්වර්ණමාලී නමින් සෑයක් ඉදි කරනකොට ඒ සෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙනකොට යමා මහ පෙළහර එදා ඒ දුටුගැමුණු රජුරුවන් ප්‍රධාන පිරිසට දැක ගන්නට ලැබේවා කියන අදිෂ්ඨානය තමයි පස්වෙනි අදිෂ්ඨානය. බලන්නකෝ මේ භූමිය මොන්න තරම් ආශ්චර්යවත් නැද්ද? බුදුරජාණන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයට කලින් අදිෂ්ඨාන පහක් කරනවා. පහෙන් අන්තිමික ඔය අදිෂ්ඨානය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහසෑය ඉදි කරනකොට ධාතු ගර්භ නිදන් උත්සවයේදී රන් කරඬුව දෙබාය කරගෙන ධාතුන් වහන්සේලා ඉහළ හසට පැන නැගී යමා මහ පෙළහර දකින්නකොට බොහෝ පිරිසක් මඟඵල අවබෝධ කරගනිත්වා කියන අදිෂ්ඨානය තමයි භාග්‍යතුන් වහන්සේ කළේ. එබඳු භූමියක් මේක නිකම්ම කැරකිලා යන්න ඕන තැනක් නෙමෙයි. ඊටාම විස්මිත තැනක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මෙබඳු අදිෂ්ඨාන කරලා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේලා බෙදිලා යනකොට විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මංගල මහා සෑනදුන් වහන්සේ මත වැඩ ඉන්නවා. දෙවනියට විශාලම ධාතුන් වහන්සේලා දෙනම තමයි අකු ධාතුන් වහන්සේලා දෙන්නම වම් උරහිස් සැටය සහ දකුණු උරහිස් සැටය. මේ කිට්ටුවෙන්ම පේන තූපාරාම සෑනදුන් වහන්සේ මත වැඩ ඉන්නවා. දළදා වහන්සේලා 4 නමයි. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ හිමයි. අනෙක් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් කඩසහල් ප්‍රමාණයට, තවත් ප්‍රමාණයක් අබෑට ප්‍රමාණයට, තවත් ප්‍රමාණයක් මුන්පියලි ප්‍රමාණයට වෙන් වෙන්න අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑලා ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට ද්‍රෝණ කියන බමුණා විසින් ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. ඒ අතර ද්‍රෝණ බමුණාට මොකුත් ධාතුන් වහන්සේලා ඉතිරි වුණේ නැහැ. ද්‍රෝණ බමුණා බැලුවා මේ ඔක්කොම රජවරුන්ට බෙදලා දුන්නොත් මට මොකුත් ඉතිරි වෙන්නේ නැහැ කියලා. එයා දළදා වහන්සේලා 3 නමක් හංගගත්තා. 4 නමක් වැඩ හිටියේ නැහැ. 3 නමක් වැඩ හිටියා, 1 නමක් වැඩ හිටියේ නැහැ. 1 නමක් වැඩ නොහින්ට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ චිතකය ඇවිලෙන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ කේම නම් මහරහතන් වහන්සේ විසින් ඒ සමාපත්තියෙන් නැගිටලා සියුම් මතක් මවාගෙන ධාතු උන්වහන්සේගේ චිතකයේ අභ්‍යන්තරයට අතක් යොමු කරලා එක දළදා වහන්සේ නමක් අරගෙන ඇවිල්ලා කලිඟු රටට ගිහින් දීලා තිබුණා. ඒ දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින්නේ. පින්වත්නි, එතකොට ධාතුන් වහන්සේලා 3 නමක් වැඩ හිටියා. දළදා වහන්සේලා. එක දළදා වහන්සේ නමක් මේ
රජවරු අඬන ഘോഷාව අතර කලබලයේ අතරින් මේ පුද්ගලයා Tamanගේ ජටාවේ හංගගෙන තියෙනවා. අනිත් දළදා වහන්සේ ඉනේ සංගවගෙන තියෙනවා. අනෙක් දළදා වහන්සේ සංගවා ගන්න හදනකොට වැටෙනකොට කකුලින් වහගත්තා ඉක්මනට. රජවරු දැක්කොත් ලොකු ප්‍රශ්නයක් නේ. අගෞරවයට කරාපු දෙයක් නෙමෙයි. නමුත් මේවා කාට වසන් කළත් පින්වත්නි දෙවිවරුන්ට වසන් කරන්න බැරි වුණා. දෙවිවරුන්ට වසන් කරන්න බැරි වෙච්ච නිසා මේ දෙවිවරු බැලුවා මේ මිනිස්සයා මෙහෙම ධාතුන් වහන්සේලා ශ්‍රද්ධාවෙන් හඟව ගත්තට මෙයාට මේවා වන්දනාමාන කරන්න පුද පූජා පවත්වන්න පුළුවන්ද? බැරි බව දැනගෙන පින්වත්නි හිසේ සංගවාගත් දළදා වහන්සේ බ්‍රහ්ම ලෝකයෙන් ආපු එක්තරා බ්‍රහ්ම රාජෙක් අරගෙන ගිහින් කරඬුවක් මවාගෙන බ්‍රහ්ම ලෝකේ ඉදිවුණු සලුමිනිසෑයේ තැන්පත් කරලා තිබෙනවා. තවත් දළදා වහන්සේ නමක් ශක්‍ර දේවේන්ද්‍රය අරගෙන ගිහින් ඉනේ සංගවගත් දළදා වහන්සේ ඒ දළදා වහන්සේ අරගෙන ගිහින් දිව්‍ය තලයේ සිළුමිනිසෑයේ තැන්පත් කරලා තියෙනවා. සලුමිනිසෑය කියලා කියන්නේ බුදුර බෝධිසත්වයන් වහන්සේගේ වස්ත්‍ර යුගල තැන්පත් කරලා ඉදි කරපු දෙක. සිළුමිනිසෑය කියලා කියන්නේ අර බෝධිසත්වයන් වහන්සේ කෙස් වැටිය කපලා බෝධිසත්වවරයෙක් විදියට අහසට විසි කරනකොට එතනට එකතු වෙච්ච අහසට විසි කරනකොට උන්වහන්සේ අදිෂ්ඨාන කළා මම සත්‍ය අවබෝධය කරා යනවනම් මේ කෙස් කොටස් අහසේ රැඳේවා කියලා. එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා කරඬුවක් මවාගෙන කේශ ධාතු අරගෙන ගින් තමයි සිළුමිනි සෑය ඉදි කරන්නේ. මේ ධාතු සෑයට ත්‍රිජුව තමයි සලුමිනි සෑයත් සිළුමිනි සෑයත් තියෙන්නේ එකම රේඛාවක. එතකොට ඒක විශේෂ අදිෂ්ඨානයක් සහ ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්යයක්. මේ මනුස්ස ලෝකයේ මහසෑය තියෙන්නේ යම් තැනකද එතනම උඩින් තමයි දිව්‍ය තලයේ සිළුමිනි සෑය තියෙන්නේ. එතනම උඩින් තමයි සලුමිනි සෑය තියෙන්නේ. එතකොට ඒ නිසා මේ භූමිය හරිම විශේෂයි. ලෝකේ දැන් මේ තැන් ගැන ලොකුවට කතා කරනවා. ප්‍රතිගුරුත්වාකර්ෂණ බලය එහෙම වැඩියෙන්ම තියෙන භූමිය හැටියටයි මේක සලකන්නේ ලංකාවේ. ඊටාම විශේෂ භූමියක්. එහෙමනම් අපිට තේරෙනවා මේ ලෝකේ විද්‍යාත්මකව පවා සමහර අයට පේන්නේ නැති කතා ටිකක් අහුවෙලා තියෙන බව. ඒ නිසා මේ භූමිය නිකම්ම තැනක් විදියට සලකාගත යුතු නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා අරගෙන යනකොට අර පාදයෙන් වසාගත් දළදා වහන්සේ නාගලෝකයෙන් ආපු ජයසේන කියන නාගරාජයෙක් ඇවිල්ලා ඒ දළදා වහන්සේ අරගෙන ගිහින් ධාතු කරඬුවක් මවලා නාගලෝකේ වන්දනාමාන කරලා තිබෙනවා. පස්සේ කාලේ ඒ දළදා වහන්සේ තමයි ලංකාවට වැඩම කරලා සෝමාවතී මහසෑරදුන් වහන්සේ මත දැන් වැඩ සිටින්නේ. බුදුරැස් විහිදුව වැඩ සිටින්නේ. විශේෂයි. ඕගොල්ලෝ බොහෝම වාසනාවන්තයි. තුර අපි ওই විදර්ශනාව ගැන තමයි වැඩියෙන් දේශනා කරන්නේ. නමුත් මේ භූමියට ආවහම ඒ ඔක්කොමත් එක්ක මේ බඳු කතාවකුත් කරන එක ඊටාම හොඳයි කියලා හිතුන නිසායි මම මේ කාරණා ටික කියන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ඉවර වෙලා ওই විදියට ධාතුන් වහන්සේලා බෙදලා දෙනකොට අට පිරිසකට ධාතුන් වහන්සේලා බෙදලා දුන්න ද්‍රෝණ 8ක්. ඒ කියන්නේ අර ද්‍රෝණ බමුණ බෙදපු වාජනී නැලියෙන් දෙක ගානේ ද්‍රෝණ 8ක්. ඒ කියන්නේ නැලි 16ක් තිබිලා තියෙනවා ධාතුන් වහන්සේලා. ඒ 16 තමයි පින්වත්නි එක එක තැන්වලට බෙදලා දෙන්නේ. ඔය අතර කාලාන්තරයක් යනකොට ධාතුන් වහන්සේලා ඔය විදියට බෙදලා දීලා ඉවර වෙලා අර ද්‍රෝණ බමුණ බැලුවා මම බොහොම ශ්‍රද්ධාවෙන් එකතු කරගත්ත දළදා වහන්සේලා කෝ කියලා දැක්කේ බැලුවා නෑ මොකුත්. හඬා වැටිලා තියෙනවා. අනේ මම මේ බොහොම ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කළේ. නමුත් කෝ දැන් මේ දළදා වහන්සේලා නෑ නේද කියලා අඬද්දී අඬලා බැරීම තැන කල්පනා කරලා තියෙනවා කමක් නෑ. මේ ධාතුන් වහන්සේලා බෙදපු වාජනී මොනතරම් පූජනීයද කියලා තුම්බ චේතිය කියලා චෛත්‍යයක් ඉදි කරලා තියෙනවා වාජනීය තැන්පත් කරලා. ඊට පස්සේ පින්වත්නි පස්සෙත් පිරිසක් ඇවිල්ලා තියෙනවා ධාතුන් වහන්සේලා ඉල්ලගෙන. ඒ අය බැලුවා දැන් කරන්න දෙයක් නැහැ ධාතුන් වහන්සේලා බෙදලා දීලා ඉවරයි.
අවසානෙට මේ ධාතුන් වහන්සේලා දැවුණු තැන අලු ටික කොච්චර පූජනීයයිද කියලා අංගාර චේතිය කියලා චෛත්‍යයක් ඉදි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටම චෛත්‍ය 10ක් ඉදි වෙලා තියෙනවා.